අද මා ඔබ ආමන්ත්‍රණය කරන්නේ ඉතාමත්ම සතුටෙන් එවැගේම සෙනෙහසින් සර්වජන බලය අපේ ආදරණීය පක්ෂ ඔබට කිසිම ලැජ්ජාවක් නැතුව ඕනෑම ගෙදරකට ගිහිල්ලා ඕනෑම කෙනෙකුට හඳුන්වලා දීලා අපේ වැඩපිළිවෙල ගැන කතා කරන්නට පුළුවන් ආඩම්බරකාර පක්ෂයක්. ඇයි මම නිතරම කියන විදියට ශ්‍රී ලාංකික දේශපාලනයේ කවදාකවත් දාර්ශනික පසුබිමක් තුල ඒ වැඩපිළිවෙලක් සහිතව ඒ වගේ පසුබිමකින් පක්ෂයක් නිර්මාණය වුණේම නැහැ. ඒ සියලු පක්ෂ නිර්මාණය වුණේ ඒ අවස්ථාවන්ට මුහුණ දීමට. ඒ පක්ෂවලට යම් අයකට දර්ශනයක් තිබුණා නම් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. සමහරුන්ට වැඩපිළිවෙලක් තිබුණා දර්ශනයක් තිබුණේ නැහැ. සමහරුන්ට මේ දෙකම නැහැ. මේක තමයි යථාර්ථය. විටින් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැනි පක්ෂ බිහි වුණා. එවකට තිබුණු සමාජ දේශපාලනික යථාර්ථය තුළ ඒ පක්ෂ බිහි වෙන්නට යම් යම් සාධනීය හේතුන් බලපෑවා. නමුත් එය පක්ෂය තුළට කිඳා බැස්සේ නැති නිසා තමයි ඒ SWRD බණ්ඩාරනායක මහත්මයා හදපු ඒ මහා බලවේගය අන්තිමට බේරවැවට වැටුණේ. ඒ මොකද ඒ දර්ශනයක් මත පිහිටන් නැතුව එන විදියට කටයුතු කරලා ඒක පවුලේ පක්ෂයක් දක්වා යන තත්ත්වයටපත් වුණා. ඇත්තම SLFP කියලා එකකුත් තිබුණා. ඒක දැන් බිල්ඩිම තියෙනවා. මම දිනපතා දකිනවා බිල්ඩිමක් තියෙනවා. ඉතින් ඒකත් නැහැ. ඉතින් මම මේ කියන්න ගියේ මේ දේශපාලන ඉතිහාසය තුල මේක වැදගත් කාරණයක්. අපි නිකන් කරනන් වාලේ දේශපාලනය කරලා වැඩක් නැහැ. අපි මේ දේශපාලනට ආවේ ඔබ දන්නා හොඳටම මමත් මේ පක්ෂය නිර්මාණය කිරීම සඳහා මූලික වුණු බොහෝ දෙනා විශ්වාසය කරපු කාරණයක් තමයි මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරන්නට ඕන කියන එක. ඒ නිසාම අපිට සම්බන්ධ වුණු බොහෝ දෙනා මේ ව්‍යවසායකත්වය ගැන විශ්වාසය තබපු අය. ඉතින් අපිට ඕන අන්න ඒක අද ගමට ගෙනියන්නට. ගමට ගෙනියන්නට නම් ගමේ මිනිස්සුන්ට දැනෙන්නට ඕන. ගමේ මිනිස්සුන්ට දැනෙන්නට නම් සරල පැහැදිලි නමුත් ඔවුන්ට විශ්වාස කළ හැකි වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. මොකද ඔවුන් දීර්ඝ කාලයක් මේ දේශපාලනය තුල විවිධ දේශපාලනඥයින් කියපු දේ විශ්වාස කරලා අමාරු වැටුණා. මෙවර අමාරු වැටුන්නේ මෙවර වලටම වැටුණා. දැන් අපි මේ ඉස්සෙල්ලම බේර ගන්න හදන්නේ අපේ ඇඟ උඩින් මේ පස් දාන එක නවත්තන්නට ඕන. නැත්නම් අපි වලට දාලා වහන්නයි හදන්නේ. දැන් මේ අවස්ථාවේදී මේ NPP ආණ්ඩුව මේ කරගෙන යන කටයුත්ත හොඳට නිරීක්ෂණාත්මකව බලන්න. මම ඔබ දන්නවා සාම්ප්‍රදායික දේශපාලන විවේචනය කරන කෙනෙක් නෙමෙයි. මම මගේ පාර්ලිමේන්තු නියෝජනය කරන්නෙත් ප්‍රශස්ත දේශපාලනයක් සඳහා. මම උදේට මට තියෙන වරප්‍රසාද ප්‍රශ්නයවත් මම දිනපතා ගන්න නැති කෙනෙක්. ඕනනම් ගන්න පුළුවන්. මං පාර්ලිමේන්තුවේ වොයිස් කට්ස් දෙන්නේ නැති කෙනෙක්. මම පාර්ලිමේන්තුවේ දෙන්නම් වාලේ කතා ඉල්ලගෙන නිකම්ම කතා කරන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා අපේ මේ හොඳ දේශපාලන අපි හැමතිස්සෙම බලන්නේ සාධනීය විවේචනයකට යන්න. ඒ නිසායි මම ඔබට කියන්නේ හොඳට බලන්න. හොඳට බලන්න දැන් මොකද්ද වෙමින් පවතින්නේ කියලා. මේක මේ විදිහට පෙළගස්ස ගන්නට පුළුවන්. ඔව් ශ්‍රී ලාංකික දේශපාලනය අපි නිරීක්ෂණය කළ විදිහටම අපිටත් යන්නට පක්ෂයක් නැති කරමින් තිබුණු පක්ෂ සියල්ලම විවිධ විදිහට දියාරු වෙලා ගියා. අපි නියෝජනය කරපු අපේ පාර්ශවය නියෝජනය කරපු ඒ යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවායි කියලා අපි විශ්වාස කරපු පක්ෂය තමයි අපි අන්තිම අනාථ කරලා එය පවුලේ බූදලයක් බවට පත් කරලා එපමණකින් නොනවති එය වඩාත්ම දූෂිත දේශපාලන ව්‍යාපාරය හැටියට මිනිසුන්ගේ ඔළුවට වැටිලා මිනිසුන්ට එපාම එපා වුණා. ඒක ඇත්ත. හැබැයි ඒකට ප්‍රතිවිරුද්ධව නැගිටපු මේ මාලිමා දේශපාලනය දෙවිදිහකින් මේ රටේ ජනතාව රවට්ටනවා. එක පැත්තකින් ඔවුන් ගේනවා සඩන් පාටයක් දූෂණය නවත්තන්නට ඕන. හොරු අල්ලන්නට ඕන.
සුමාන දෙකෙන් අල්ලන්නට හිටියේ. සුමාන දෙකෙන්ද මාසෙන්ද? අල්ලලා තින්නේ අර බඩ් කරපු වාහන කීපයක් බඩ් කරපු කීප දෙනෙක්. අර අවුරුදු ගාණක් තිස්සේ මේ ගැන කතා කර කර හිටියනේ අර මර්වින් සිල්න මහත්තයන් ඇතුළට දාලා තිනවා. දැන් මේවද ලංකාවේ හොරකම නැති කරන්නේ? කොහොම වුණත් උන් කිය ඉන්නවා හොරු අල්ලන්න ඕන දූෂණය නැති කරන්නට ඕන කියලා. මම කියනවා බොහොම වගකීමෙන් කියනවා ලංකාවේ දූෂිතම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍රීය මේ මාලිමා පක්ෂය NPP එක. එහෙමයි කියන්නේ. ඔවුන් පක්ෂයක් හැටියට දූෂිතයි. ඒ පක්ෂ නිර්මාණය කළ තියෙන දූෂණය සඳහා. ඔවුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය දූෂිතයි. අහිංසක මිනිසුන්ගේ වැටුප් වර්ධක තමන්ගේ වාසියට හරවා ගනිමින් තමන්ගේ සාක්කුවට හාම්පුතාගෙන් සල්ලිදා ගන්න තරම් දූෂිතයි. ඔවුන්ගේ මේ පක්ෂ අරමුදල් මිත්‍යාව ලංකාව දේශපාලන ව්‍යාපාරයේ දූෂිතම ගනුදෙනුව අරමුදල කියලා එකක් හදලා මේකට තමයි ඔක්කොම යන්නේ කියලා එතනින් ඔක්කොම කරකවනවා. දැන් හොඳට ගණන් හදලා බැලුවොත් මෙවර පාර්ලිමේන්තුවට ගියපු මන්ත්‍රීන් 159 දෙනාගේ වැටුප් දීමනා ඔවුන්ට අදාළ ඒ සේවක පඩිනඩි අනෙකුත් දීමනා මේ සියල්ල එකතු කරාම බිලියන 5 පනිනවා. බිලියන 5ක් පනිනවා. දැන් මේක අරමුදලට දානවා. දැන් මගේ පඩියත් යනවා. ඒක එන්න කලින්ම අරමුදලට යනවා. සර්වජන බලය. ඒක වෙන කතාවක්. මේ කොහොමුණත් ඒක ඇත්තටම යන්නේ මේ ව්‍යවසායකයින්ට. මම කිව්ව ගණන් තබාගෙන මේක දෙනවා ඔක්කොම අපේ ව්‍යවසායකයින්ට. දැන් පඩි දෙකක් හම්බුණා. ඔක්කොම ව්‍යවසායකින්ට දුන්නා. ව්‍යවසායක ප්‍රවර්ධනය සඳහා. කොහොමුණත් දැන් මේ බලන්න මේ මොකද්ද කරන්නේ කියලා. දැන් මේ කරන්නේ අර මිනිස්සුන්ගෙන් පඩිය අරමුදලට දානවා. ඒ මිනිසුන්ට කියනවා කවුරු හරි ඔය ගමේ ඉන්න මුදලාලි කෙනෙක් අල්ලගෙන වාහනයක් හොයාගන්න. කොළඹින් අයට කියන හොඳ ව්‍යාපාරිකයෙක් ජාවාරම්කාරයෙක් හොයාගෙන ජීවත් වෙන ක්‍රමයක් හොයාගන්න. ඔය සල්ලි ටික මේකට දාන්න. දැන් අර සමිත් පතිරණ කිව්වා වගේ අනන්‍ය ඩිජිටල් අංකයක් නැති මේ රටේ ඔය පක්ෂ අරමුදල විගණනයට ලක් වෙන්නේ නැහැ. විගණනයට ලක් වුණත් බදු ගෙවන්නේ නැහැ. දැන් බිලියන 5ක් කවුරු හරි ගාව තියෙනවා නම් බදු නොගෙව. මේ ඉන්න අහිංසක මිනිස්සු ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මම විත් වලට ඉනුත් ගන්නවා දැන්. රඳවා ගැනීමේ බද්ද. දැන් මේවා බදු නොගෙව පාවිච්චි කරනවා. දැන් අපේ ගරු ජනාධිපතිතුමා සඳහන් කරා එතුමාට එපාලු එතුමාගේ අර මන්ත්‍රී විශ්‍රාම වැටුම රුපියල් 30000 එතුමාට එපාලු. එතුමා ඇමරිකාවට ව්‍යාපාරික පන්තියේ එකවරක් ගිහින් එන්න වියදම් කරා මිලියන 4මාරක් මිලියන 5ක් ඒ සහෝදරයෙක් දීලා තිබුණේ. දැන් මේ බලන්න මේ මිත්‍යාව මට 30000 එපා. දෙවේ ලංකාවේ සියලුම ව්‍යාපාරික ප්‍රජාව ප්‍රධාන පෙළේ සියලුම ව්‍යාපාරික ප්‍රජාව බියගන්වමින් පාර්ලිමේන්තුවේ කරන ලද ඒ කතා ලංකාවේ බහුජාතික සමාගම් බියගන්වමින් මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවලට දෛනිකව පැලවත්තට ගලා ධනය එක්ක බැලුවම රුපියල් 30000 අර මගේ රොටි කන්නත් මදි. මේක තමයි බොරුව. දැන් අපේ දේශපාලනේ හැමෝම කියනවා විශේෂයෙන්ම මේ පළාත් පාලන දේශපාලනේ හොරු හිටියා කියලා. හිටියා තමයි. ඒක ඇත්ත. විවිධ විදිහේ විවිධ දූෂණ කටයුතු වල යෙදුණු හිටියා. පාර්ලිමේන්තුවෙත් හිටියා. ඇමතිවරුත් හිටියා. ඒ පුද්ගලයන් දූෂිතයි. හැබැයි ආයතනයක් හැටියට ඔය කිසි පක්ෂයක් හදලා තිබුණේ නැහැ දූෂණය නීත්‍යානුකූලව කරගෙන යන්නට. නීත්‍යානුකූලව ආයතනගත දූෂණයක් අද කොහේ හරි සිද්ධ වෙනවා නම් ඒක තමයි උතර සිද්ධ වෙන්නේ. මේ රට ඉස්සරහට යයිද? මේ රට ඉස්සරහට යයිද?
අපේ ජනාධිපතිතුමා අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තිනවා. අවුරුදු 25ක් කෙටි කාලයක්ද? අද ලංකාවේ ඔය කියන ජාවාරම් කරන ව්‍යාපාරිකයින් ඒ විශාල සමාගම් ඒකට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා හිටි ගමන් කෑ ගහනවා. ඒ වේගෙන්ම ඒ හඬ නිහඬ වෙනවා. නිහඬ වීමේ මාර්ගයට තමයි කියන්නේ පළවත්තේ ආදායම් මාර්ගය. ඔක්කොම ඒ කතාව ඇහුව ගමන් ඒගොල්ලෝ දන්නවා යන්න ඕන තැන කොතනද කියලා. දැන් ඔවුන් කිව්වා මගේ අවුරුදු 30ක ව්‍යවසායකත්ව ජීවිතේ මට යම් කිසි චෝදනාවක් එල්ල වුණා නම් එල්ල වුණේ මේ ඇන්ටිජන් ලංකාවට ගෙනල්ලා වැඩිමිලට වික්ක කිව්වා. හරි කරදරයක් වෙලා තිබ්බේ. ඇන්ටිජන් හොරා කියලා ගහනවා. මම පන්සලකට ගිහිල්ලා මහානායක හාමුදුරුවන්ට වැදලා පිරිත් ටිකක් අහගෙන හිටියත් යටින් ගහනවා. හරිම කරදරයක් වෙලා තිබුණේ. මොකද මට කවුරු පාර්ලිමේන්තුවේදී මොන හොරා කිව්වත් මට හේතුවක් නැහැ මල්ලක් අරගෙන මූලස්ථානෙට ගිහිල්ලා අනේ මේක ගැන කතා කරන්න එපා කියන්නට. මම එහෙම කියලා නැහැ මගේ අවුරුදු 30ක දේශපාලනේ. මම ඔවුන් සමග දේශපාලනය කරපු කෙනෙක්. මම දන්නවා ඔවුන් ගැන. ඒක නිසා එක පැත්තකින් මම මේ කතන්දරේ දන්නවා. අනිත් පැත්තෙන් මගේ ඒ කීර්තිමත් මම විශ්වාස කරන මගේ ව්‍යාපාර ජීවිතේ මම හෘද සාක්ෂියට විරුද්ධව සතපහක් හොයලා නැහැ. ඒ පිළිබඳ මට සහතිකයක් ලබා දීලා තිනවා අනුර කුමාර දැන් ජනාධිපතිතුමා මන්ත්‍රීවරයෙක්ව හිටපු යහපාලන ආණ්ඩුවේ ඔවුන්ගේ අර කැලෑ පොලිසිය FCID එකට මාවත් ගෙන්නලා මගේ අවුරුදු 25ක් තිස්සේ මගේ මූලික ප්‍රාග්ධනයේ ඉඳලා සුමාන 3ක් 4ක් මගේ ගණකාධිකාරිවරුන් මහන්සි වෙලා ඉරි ගහලා chart හදලා බැංකු ස්ටේට්මන්ට්ස් ෆොටෝකොපි ගහලා උපන්දා ඉඳලා ෆයිල් ටික බාර දුන්නා. දැන් මේක හොයලා කිසි දෙයක් හොයාගන්න බැරි වුණා. දැන් ඒකේ හිටපු ලේකම්තුමා අර විජේපාල මහත්තයා ඉන්න මගේ ඉස්සරහම වාඩි වෙලා. ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරයෙක් දැන්. දැන් එතුමාට පුළුවන් නැගිටලා කියන්න අපි මේ මිනිහගේ ඇත්තම කිව්වොත් අතිශෝක්තියෙන් තොරව මගේ බිරිඳගේ මව එවකටත් අවුරුදු 75ක් විතර ඇති. ඇය පවාගෙන ආවා FCID එකට. අන්දයට තියනවද කියලා බලන්න. සල්ලි. ඇය විවාහ වෙලා හිටියේ මගේ පාමණ්ඩිය. පොලිසියේ ඉහළ තනතුරක් දරන කෙනෙක්. ඉතින් අපි බොහොම සංවේදී වුණා ඇයට එන්න කිව්වම. ඒත් අපි ඒවට මුහුණ දුන්නා. දැන් අනුර කුමාර හෝ වසන්ත සමරසිංහ කොහෙදී හරි මට චෝදනා කරනවා නම් මම දැනටත් අභියෝග කරනවා. ආයිමත් පාරක් ඕන නම් අවුරුදු 30ක දැන් 30ක් වෙලා. ඒ වෙලාවේ 25යි. ආයි accounts ගේන්න කියලා මගේ කම්පැනි 53ෙම. මේවා තමයි මේ දූෂිත පුද්ගලයින්ගේ හැසිරීම් ස්වභාවය. කොහොම වුණත් අපේ හාමුදුරනේ මම කැලණිය පන්සලට නිතර යන කෙනෙක්. අර කැලණිය පන්සලට ගියාම අපිට ලැබෙනවා ආශිර්වාදය. ඒ කැලණි පන්සලේ ආශිර්වාදයෙන් හකීම් මැතිතුමා ප්‍රශ්නයක් ඇහුවා, පරණ ප්‍රශ්නයක්. සෞඛ්‍ය මැතිතුමාගෙන් ලංකාවට කොච්චර ඇන්ටිජන් ගෙනල්ලා තියෙනවද? කවුද ගෙනල්ලා තියෙන්නේ? කීයටද විකුණලා තියෙන්නේ කියලා අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නේ දැම්මා. දැන් කිව්වා මේ සමාගමෙන් ගෙනල්ලා තියෙනවා. හැබැයි විකුණලා තියෙන්නේ රුපියල් 1140ට පමණයි. දැන් මේ විදියට කියව ගන්න මම කොච්චර මහන්සියලා තියෙනවද? මේක වික්කේ නෑ 1140ට වැඩියෙන් කියලා. ඇත්තටම ඔබ සතුටු වෙන්නට ඕන. අපි මේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු දරුවෝ. මගේ මව ගුරුවරියක්, මගේ පියාර සාමාන්‍ය රාජ්‍ය සේවකෙක්. අපිට හොඳ ගුණධර්ම උගන්වලා හැඩි දැඩි කරේ අපේ දෙමාපියන්. අපි වැරදි වැඩි කරන්නේ නැහැ. හැබැයි මේ මාලිමා ෆේක් අර කොමෙන්ටු පළවත්ත කොමෙන්ටු බලකායත් එක බේරෙන්න බෑ.
අපේ සමාගමෙන් දැම්මා ස්ටේට්මන්ට් එකක්. වීඩියෝ එකක් දැම්මා. ඒ වුණාට කියලානේ කියන්නේ. දැන් මම දැක්ක නලින්ද ජයතිස්ස ඒ ඇමතිතුමා මේක පාර්ලිමේන්තුවේදී උත්තරයක් හැටියටම දීලා හැන්සාට් ගත කරා. දැන් ඒ වුණාට මම මොනවා හරි කිව්ව ගමන් කියනවා ඇන්ටිජන් හොරා කියලා. දැන් අපි දකිනවා මගේ අපේ මිත්‍රයෝ යටින් දානවා ඒ වුණාට නලින්ද ජයතිස්ස මෙහෙම කිව්වා නේද කියලා. ඒ වුණාට හොරා. දැන් මේ ප්‍රශ්නේ මම මේක කිව්වේ මේ වගේ ගොබ්බ දේශපාලන ව්‍යාපාරයක් හැදුවම ඒකේ ප්‍රතිඵල නුදුරු අනාගතයේදී උන්ට ලබා ගන්නට ලැබෙනවා. මොවුන් කිසිසේත්ම තාර්කික නැහැ. කිසිසේත්ම දෙයක් පිළිගන්න කැමති නැහැ. තව ටික දවසක් ඔහොම ඉවසයි. ඊට පස්සේ මෙවුන් සෙට් එක නැගිට්ටම දුවන්න පාරක් නැති වෙනවා. මොකද ඒ වේගයෙන්ම තමයි ඔය ප්‍රහාර මාලාව අනිත් පැත්තට එන්නේ. මොකද දැන් අපි කතා කරන්නේ මේ වැඩපිළිවෙලක්. අපි කතා කරන්නේ ඔබට දැනුමක් දෙන්නට. ඔබට දැනුමක් දීලා හිත දිනා ගන්නට. ඔබට සෙනෙහස දීලා හිත දිනා ගන්නට. ඔබට බොරු කියන්නට අපි WhatsApp group හදලා නැහැ. මඩ ගහන්න WhatsApp group හදලා නැහැ. ගෙවල් ගිනි තියන්න Telegram group හදලා නැහැ. තව කෙනෙකුට තාඩන පීඩන කරන්නට අපි group හදලා නැහැ. දැන් පළවත්තේ මිත්‍රයන්ට දැනගන්නට කියන්නට ඕන මමත් නම් දෙක තුනකින් ඉන්න ওই group වල. මගේ හිටපු NPP මිත්‍රයෝ මට උදව් කරා. ඉතින් මට පේනවා දැන් මේ කියන ඒවා. මෙහෙම කියමු, අරම කියමු, මෙහෙම ගහමු, මේකට මෙහෙම ගහමු කියලා. දැන් ඔබ බලනවා ඇයි හිටි ගමන් අපිට හාහා වැදෙන්නේ කොහොමද කියලා. අර අපි මොනවා හරි Facebook එකේ දැම්මම 150ක් විතර ඇවිල්ලා හාහා ගහලා දානවා. ඉතින් මට පේනවා මේකට ගහමු හාහා කියලා අර group එකේ දානවා. එතකොට මේ පැත්තෙන් දඩබඩ ගාලා හාහා වදිනවා. මේ එක්කෙනෙක් ගාව fake account 1000 2000 තියෙනවා. පක්ෂ මූලස්ථානෙත් තියෙනවා. පක්ෂ මූලස්ථානේ මන් දාන තරමින් 30000ක් විතර තියෙනවා. fake accounts. හැම එකෙම ගහනවා. හැබැයි අර සින්දු එනවා වගේ ෆේක් චන්ඩි වගේ මේ ෆේක් කතන්දරේ හැමදාම කරන්නට බෑ. මේ මහ පොළොවේ මිනිස්සු 103ක් හැරුණාම අනිත් මිනිස්සු ඔක්කොම ඇත්ත මිනිස්සු. ඒ මිනිස්සු හොඳ මිනිස්සු, නරක මිනිස්සු, සුදු මිනිස්සු, කළු මිනිස්සු, හොරකම් කරන අය, නැති අය මේ ඔක්කොම ඇත්ත මිනිස්සු. මේ මිනිස්සු ඇත්තත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු. ඉතින් කොච්චර කාලයක් මේ ෆේක් account වලින් ගහලා මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්ද? වැඩි කල් කරන්නට බෑ. ඉතින් ඒ නිසා අපි මේ කරගෙන යන දේශපාලන ව්‍යාපාරය අප්‍රතිහත ධෛර්යයෙන් නොසැලී නොඇටි අවංකව ඉදිරියට ගෙනිච්චොත් ඔබ කරගන්නේ ඔබේ ජීවිතයටත් විශාල පුණ්‍ය කර්මයක්. මොකද හේතුව ඔබ දන්නවා අද අපි මේ පත් වෙලා ඉන්න තත්වයට දේශපාලනයේ ඍජුව බලපෑවා. ඒ නිසාම මිනිසුන්ගේ ආකල්ප වලට බලපෑවා. ඒ නිසා අද 70%ක් ඉක්මවා ගියපු ශ්‍රී ලාංකික ජනතාව දුගී හෝ අන්ත දුගී කියන ගණයට අයිති වෙලා තිනවා. මෙවර අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අනුර කුමාරට හදලා දීපු එතුමා විසින් කියවපු ඒ අයවැය අනුව ට්‍රිලියන 3.5ක් උපයා ගන්නට බලාපොරොත්තු වෙනවා. වැය පියවන්න අය හැටියට වක්‍ර බදු ලෙස වක්‍ර බදු කියන්නේ මොනවද? වක්‍ර බදු කියන්නේ ඔබගේ හාල්මැස්සගේ ග්‍රෑම් 100ට ගහන බද්ද, අල ග්‍රෑම් 500ට ගහන බද්ද, ලුණු ග්‍රෑම් 500ට ගහන බද්ද. ඒ කියන්නේ ඔබගෙන් අස්වැසුම 2000ක් දීලා 20000ක් විතර බදු හැටියට ගන්නට මේ අයවැය බලාපොරොත්තු වෙනවා මේ නම්බර දිහා බැලුවම. ඒ වගේම මේ ණය කන්දරාව මේ අවුරුද්ද ඉවර වෙනකොට දැනටමත් මේ ආණ්ඩුව ඩොලර් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් මේ ඉතා කෙටි කාලය තුල අපි ණය අරන් තිනවා. මේ අයවැය පරතරය පියවාගෙන මේ අවමදේ කරන්න
තව ඩොලර් බිලියන 10ක්වත් ඕන. ඔය කියන ට්‍රිලියන් 3.5 හම්බ වුණත් දැනටමත් අපේ ජාතික ආදායමෙන් 60%කට වැඩි ප්‍රමාණයක් දැනටත් අපි ගෙවනවා ණය කළමනාකරණය සඳහා. මේ රටේ මිනිස්සු ඉතුරු වෙයිද? මේ රටේ මිනිස්සු ඉතුරු වෙයිද? දැන් ඔබ දන්නේ නැහැ ඔබට වෙච්ච දේ. ඔබට වෙච්ච දේ. ඔබට තාම තේරෙන්නේ නැහැ ඔබට වෙච්ච දේ. ඒක තේරුම් ගන්නකොට ගොඩක් ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. මේ අයවැය කිසිම තැනක නැහැ මේ රටේ ආදායම වැඩි වෙන විදිහ. අපි යෝජනා කරලා තියෙනවා අපේ වැඩපිළිවෙල තුල මේක කෙරෙන විදිහ. නමුත් ඒගොල්ලගේ එහෙම එකක් නැහැ. ඒගොල්ලා කියනවා අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 18ත් 19ත් අතරට ගෙනියනවා කියලා. ගෙනියන්නේ කොහමද? කොහමද ගෙනියන්නේ? ගෙනියන්නේ මේ රටේ ඉන්න ඒ අපනයන කරුවන්ගෙන් කප්පම් අරගෙනද? කප්පම් අරගෙන කොහමද ඩොලර් ගේන්නේ? එහෙම ක්‍රමයක් නැහැ. ඉතින් ඔබ මොහොතකට හිතයි මේ මොකද්ද අපිට වෙලා තියෙන්නේ කියලා. මම බොහොම වගකීමෙන් කියන්නේ මේ සිදු වෙලා තියෙන්නේ අර අපි භූ දේශපාලනිකව කතා කරන ජියෝපොලිටිකලි අපි කතා කරන වීක් ස්ටේට් දුර්වල රාජ්‍ය නිර්මාණය කිරීම. ඒ නිසා තමයි අර පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු දිහා බැලුවම මට පාර්ලිමේන්තුව යන්න හිතෙන්නේ නැත්තේ. මොකද්ද මේ අපිට උනේ? අහිංසක මිනිස්සු. බැලූ බැල්මටත් හරි අහිංසකයි. ඔය ඉස්සරහ පෙළේ ඉන්න අය තමයි ආඩම්බර වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ ටයි කෝට් ගාගෙන දැන් වචනයකට වචනයක් පස්සේ ඉංග්‍රීසි වචනයක් එනවා. මොකද අපේ සභානායකතුමා වාඩි වෙලා ඉන්නේ හරිනි නෝනගාව නිසා සභානායකතුමා වචන දෙකකට සැරයක් ඉංග්‍රීසි වචනයක් දානවා. හරි ආඩම්බරයි. මගේ පරණ මිත්‍රෙක්. අපි සෑහෙන කහට බීලා තිනවා. ප්ලේන්ටි බීලා තිනවා ඒකට. හැබැයි දැන් ඒ අතීතය මම හිතන්නේ ඔවුන්ට අමතක කළ යුතුව තියෙනවා ඇති. මම මේ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ හිටියා අපි දේශපාලනික එකඟුණත් නැතත් මහා විශාල යුග පුරුෂයෝ මේ පාර්ලිමේන්තුව ඇතුලේ හිටියේ යුග පුරුෂයෝ මේක ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ඇවිල්ලා අද කැන්ටිමේ ප්ලේන්ටියක් ගහනකොට වාඩි වෙන්න മന്ത്രി කෙනෙක් හොයාගන්න බෑ. මොකද മന്ത്രി ඒ පාර්ලිමේන්තු එකේ ස්ටාෆ් එකයි දෙක පැටලෙනවා. ඉතින් බලනකොට වැරදිලා අපි වාඩි වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඒ කැන්ටින් එකේ වැඩ කරන කෙනෙක් එක්ක. මේක මම මෙහෙම සරලව කිව්වත් අද භූදේශපාලනික යථාර්ථය තමයි අපි වගේ රටවල් දුර්වල කිරීම සඳහා භාවිතා කරන දුර්වල රාජ්‍යයක් බිහි කිරීමේ සංකල්පය. ඉතින් ඒක වෙලා තියෙනවා. අද මේ දුර්වල රාජ්‍ය කොච්චර දුර්වලද කිව්වොත් ඔබට මං ආරාධනා කරනවා එක දවසක වෙලාවක් අරගෙන මුල් පැය 4 අර සජීවව යන පාර්ලිමේන්තු විවාදයක් දිහා බලන්න. වැටිච්ච වලේ ගැඹුර තේරෙයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කලින් හිටපු අය කරපු වැරදි සාධාරණීකරනවා කියලා. හැබැයි මේ වැටිච්ච වලේ ගැඹුර තේරුම් ගන්නට පුළුවන් අපි කොච්චර දුර්වල රාජ්‍යයක්ද බිහි කරලා තියෙන්නේ කියලා. කොච්චර දුර්වල රාජ්‍යයක්ද කියලා. බලන්න තනතුරු වලට පත් කරපු අය. ඔය බොහෝ දෙනා මං හඳුනන මිත්‍රයෝ. අපේ ආරක්ෂක ලේකම්තුමාත් මගේ හොඳ මිත්‍රෙක්. ඔබතුමාලත් එක්ක ගුවන් හමුදාවේ හිටියේ. හැබැයි එතුමා හිතාම හොඳයි. හැබැයි ওই වැඩේට නෙමෙයි. එතකොට අපේ ජනාධිපති ලේකම්තුමා එතුමත් අපි දන්නවා. එතුමා රේගුවේ හිටියේ. එතුමා ජනාධිපති ලේකම් වුණා. හැබැයි හිතන්න ඒ රේගුවේ හිටපු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉඳෙද්දි ඔව්ව තමන්ගේ ලේකම් කරගත්තම ජනාධිපති ලේකම් කාර්යාලය කොහොම ඇද්ද කියලා. මම කිව්වා මේක පාර්ලිමේන්තුවේදී පෞද්ගලිකව ගන්න එපා. තරහ වෙන්නත් එපා. මට නයා පැණිය ඇන්ටිජන් රොටියෙන් ගහන්නත් එපා. මේක පොඩ හොයලා බලන්න. අපේ ආරක්ෂක කවුන්සිලේ එක්කෙනෙක්වත් නැහැ කලින් ආරක්ෂක කවුන්සිලේ හිටපු අය. හිතන්න ගෙදරක යතුරු හොයාගන්නත් බැරි වෙනවා. කාර්යාලයක ෆයිල් තියෙන්නේ කියලා කොහෙද හොයාගන්න බැරි වෙනවා. මිනිට්ස් ගන්න කොහොමද කියලා දන්නේ නැහැ. මොකද කලින් ඉඳලා නැහැ. කවුරුත්වත් ලෝක ඉතිහාසෙවත් මං හිතන්නේ නැහැ එහෙම වෙලා තියෙනවා කියලා. මම මේක පාර්ලිමේන්තුවේදී කිව්වා. අපි මහ විශාල අර්බුදයකට යන්නේ. මොකද ආරක්ෂක කවුන්සිලය තමයි මේ රටේ තියෙන ප්‍රධානම ඒ දේහය.
දැන් හිතන්න මොවුන් ඔක්කොම වාඩි වෙලා ආරක්ෂක කවුන්සිලේ මොනවා කතා කරනවද? බුද්ධි තොරතුරු රැස් කරන බුද්ධි සමාලෝචන රැස්වීම සඳුදට අර හැම සතියෙම හම්බ වෙන. ඒකෙත් එක්කෙනෙක්වත් නැහැ. කලින් බුද්ධි තොරතුරු සම්බන්ධව වැඩ කරපු එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක් ඉන්නවල බුද්ධි කියලා නමක් තියෙන. බුද්ධික. ඒ හැරෙන කවුරුත් බුද්ධිලා නැහැ. දැන් හිතන්න අපි රැයට නිින්දට යන්නේ අපිව මේ රජය විසින් සුරක්ෂිත කරනවාය කියලා විශ්වාසයක් ඇතුව මෙවැනි ආරක්ෂක දුර්වල වීමක් තිබෙන රටක අපිට උඩින් රැයට මොනවා හරි දාලා ගියොත් අපි දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ දුර්වල රාජ්‍ය බිහි වෙලා අතිශය දුර්වල රාජ්‍යයක් බිහි වෙලා ඒ තුල මේ රටේ මිනිස්සු අසරණ වෙලා ඒකෙන් අපි මේක බේරගන්නට නම් එක අතකින් අභීතව කටයුතු කළ යුතුයි, එඩිතරව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබත් අපිත් එකතු වෙන එකඟ වෙන වැඩපිළිවෙලක් එක ඉස්සරහට යා යුතුයි. එහෙම නැත්නම් අපි විනාසයි. ඉතින් හැමදාමත් මයත් එක්ක සමීපව කටයුතු කළ මගේ ඒ සහෘදත්ව දේශපාලනට විශාල ආශිර්වාදයක් වුණ ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාට මම පළමුව ප්‍රණාමය පළ කරනවා. සර්වජන බලය අපගේ මේ ආදරය දේශපාලන ව්‍යාපාරයට එකතු වෙන්නට තරම් විශ්වාසයක් ඔබට තිබුණා. ඔබ එකතු වුණා. ඔබ අද මේ පණිවිඩය අරන් ගෙයින්ගෙට යනවා. ඉතින් ඒ ප්‍රණාමය හා මුසුණු හෘදයාංගම ස්තුතියක් මම ඔබට පිරිනමන්නට කැමති. අපේ මේ ගමන සාර්ථක කර ගැනීමට ඔබ දක්වන මේ ඒ දායකත්වය ගැන. අවසාන වශයෙන් අපි ජාති ආගම් ભેදයකින් තොරව මේ සඳහන් කළ පරිදිම අපි විශ්වාස කරන එකමුතු ජාතිකත්වය නිර්මාණය කර ගැනීම සඳහා සියලුම ජාතීන්ට එකතු වෙන්නට පුළුවන්, විශ්වාසයෙන් එකතු වෙන්නට පුළුවන්, සියලුම ආගම් අදහන අයට විශ්වාසයෙන් එකතු වෙන්නට පුළුවන් දේශපාලන බලවේගයක්, සර්ව ජනයාට එකතු වෙන්නට පුළුවන් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේලා ඔබ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය දක්වන ලද මේ සුවිශේෂ ප්‍රතිචාරයට මගේ හදපිරි සතුට ස්තුතිය පිරිනමමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. පෙරුවන් සරණයි. දෙවි පිහිටයි. අස්සලාමු අලයිකුම්. සර්වජන පදක්කම